රයිට් පටන් ගමු. පහුගිය විභාග ප්‍රශ්න පත්‍රයක ඇත්ත ගැටලුවක් කොටසක් අරගෙන පැහැදිලි කරන සම්මන්ත්‍රණ මාලාවේ එක සම්මන්ත්‍රණයක් විදිහට අද නැවත පටන් ගන්නවා. රයිට් එහෙමනම් මේ තියෙන්නේ රාජ්‍ය කළමනාකරණ සේවාවේ 3 වෙනි ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගයේ 2010 අවුරුද්දේ තියාපු එකේ ප්‍රශ්න පත්‍රයේ සැබෑ ප්‍රශ්න පත්‍රයේ කොටසක්. ඒකේ මාතෘකා අතරින් රචනාවක් ලියන්න කියලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා ආරාධනා පත්‍රයක් සකස් කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා තනි වාක්‍යයකින් ලියන්න කියලා. තනි වාක්‍යයකින් ලියනවා කියන්නේ කෙටි කරනවා කියන එක නෙමෙයි. තුනෙන් එකකට කෙටි කරලා මේක ලිව්වොත් මේකට ලකුණු බොහෝ අඩු වෙනවා. මේකේ උපදේශ අපි පැහැදිලිව කියවන්න ඕනේ. මේක කියලා තියෙන්නේ පහත දැක්කෙන එක් එක් කොටස කෙටි වාක්‍ය කීපයක් ඇතුළත් ඒ කොටසේ ඇති කෙටි වාක්‍ය තනි වාක්‍යයක් වශයෙන් ගලපා නිවැරදි අක්ෂර වින්‍යාසය හා ව්‍යාකරණ පද බෙදීම හා විරාම ලක්ෂණ සහිතව ලියා දක්වන්න කියලා. මෙන්න මේ ආකාරයට આવුත් තමයි වැඩේ ටිකක් අමාරු වෙන්නේ. කොහොම හරි අපිට මේක ගැට ගහලා යන්න පුළුවන්. ගැට ගන්නවට වඩා විරාම ලක්ෂණ පද බෙදීම ව්‍යාකරණ සහ අක්ෂර වින්‍යාසය කියනවා නිවැරදි කරගන්න සිද්ධ වෙනවා. මේ බලන්න මේ තියෙන එකේ පළවෙනි ගැටලුව ගත්තොත් ගෝලි පේස් පිට්ටනියේදී මෙන්න මේ ආකාරයෙන් ගැටලුව කීපයක් තියෙනවා. අපි මේ එක ගැටලුවක් අරගෙන ඒක තනි කරලා ලියන්න බලමු. පොඩ්ඩක් පස්සට ගමු. මේක අපි තනි කරලා ගත්තොත් ඒ ගැටලුව විතරක් තනි කරලා ගත්තොත් ගෝල් පේස් පිට්ටනියේදී යුද හමුදා සංදර්ශනයක් පැවැත්විනි. ඒ නැරඹීමට බොහෝ පිරිස් පැමිණියහ. මේ අය අපේ වීරෝදාර සෙබළුන්ගේ දස්කම් දැක සතුටු වූහ. ඔන්න ඔය ආකාරයට තමයි මේකේ තියෙන්නේ. එහෙමනම් අපි මුලින්ම කරන්න ඕනේ නැත්තේ මේකේ පද බෙදීම කරගන්න ඕනේ. මේ පද එකකට එකක් ගැට ගහලා තියෙන්නේ. පද බෙදෙන්න ඕන තැන් වලින් විතරයි බෙදෙන්න ඕනේ. සිංහලයේ පද බෙදීම පිළිබඳව සිද්ධාන්ත රීති තියෙනවා. ඒ රීති ප්‍රයෝජනට අරගෙන බලමු අපි ගෝල් පේස්. අපි ඉස්සෙල්ලා අක්ෂර වින්‍යාසය ගැන හිතන්නේ නැතුව ඉමු. අක්ෂර වින්‍යාසය ගැන හිතන්නේ නැතුව පද විතරක් බෙදා ගන්න බලමු. ඔන්න බලන්න ගෝල් පේස් පිට්ටනියේ දී කියන්නේ නිපාතයක්. දී කියන නිපාතය වෙන් කරලා ලියන්න ඕනේ. යුද හමුදා සංදර්ශනයක් පැවැත්විනි. එය නැරඹීමට බොහෝ පිරිස් පැමිණියහ. මේ අය අපේ වීරෝදාර සෙබළුන්ගේ ගේ කියද්දි ගේ කියන එක මගේ අම්මාගේ ඒවා එකට එකතු කරලා ලියන්නේ. සෙබළුන්ගේ දස්කම් දැක සතුටු වූහ. මෙතනදී අපිට වෙන් කරගන්න තියෙන්නේ මේ දී කියන එක තමයි ටිකක් අමුතු එක තියෙන්නේ. සාමාන්‍ය නිපාතයක් ඈඩ් කරලා ලියන්න ඕනේ දී කියන එක. හැබැයි යද්දීදී ගයද්දී නටද්දී එතකොට දී යන්න ලං වෙනවා. අනිත් තැන්වලදී දී යන්න ඈඩ් වෙනවා. ඒක රීතියක්. දා දී ලා ලූ ව අවධාරණේ මයන්න නොයන්න නොපමා නොපැමිණි ඒ වගේ නොයන්න ඒ වගේ දේවල් ඈඩ් කරලා අපි ලියන්න ඕනේ. මම නිකන් මේක පද බෙදීමට සම්බන්ධ මූලික දේවල් ටිකක් දාන්නම්. දයන්න ඈඩ් කරනවා, දීයන්න ඈඩ් කරනවා, ලා ලූ නො බලා වගේ නු ඈඩ් කරනවා, අවධාරණේ මයන්න ඈඩ් කරනවා, අවධාරණේ මයන්න, තාත්තාම ඔහුම ඇයම අවධාරණේ මයන්න වගේ දේවල් ඒවා ඈඩ් කරන දේවල් ඈඩ් කරලා ලියන වාක්‍යයක් අවසානයේදී ය ඈඩ් කරනවා ගියේය, කෑවේය, බීවේය, වේ ඈඩ් කරනවා වාක්‍යයක් අවසානයේදී වේ යන්න ඈඩ් කරනවා සිදුවේ වගේ වෙද්දී වේ යන්න ඈඩ් කරනවා. හැබැයි වේ යන්න ඈඩ් කරනවා වුණාට පැවැත්තේ කියද්දි වේ යන්න ඈඩ් කරන්නේ නැහැ. පැවැත්තේ කියද්දි වේ යන්න ඈඩ් කරන්නේ නැහැ. මේක ගොඩක් වැදගත් වෙනවා අපිට ආරාධනා පත්‍රයක් නැත්නම් රචනාවක් ඒ වගේ දේවල් ලියද්දී මේ වචනේ නිතරම ප්‍රයෝජනවත් වෙන දෙයක්. පැවැත්වේ කියන එක අපි ඈඩ් කරන්නේ නැහැ. මෙතන පැවැත්විනි කියලා තියෙනවා. එහෙනම් පැවැත්වේ ඈඩ් කරන්නේ නැත්නම් පැවැත්විය ඈඩ් කරන්නෙත් නැහැ. පැවැත්විය ඈඩ් කරන්නෙත් නැහැ. එහෙනම් පැවැත්විනි ඈඩ් කරන්නෙත් නැහැ. එහෙනම් මේක තනි වචනයක් නිසා තමයි පැවැත්විනි කියලා මෙතන ගත්තේ. පැවැත්වේ කියන එක ඈඩ් කරන්නේ නැත්නම් පැවැත්විනි කියන එක ඈඩ් කරන්නෙත් නැහැ. ඔන්න ඔය ආකාරයෙන් තමයි අපි පද බෙදීම සූදානම් කරගන්නේ. රයිට් එහෙනම් පද බෙදීම හරි. පද බෙදීම කොහොමද කරන්නේ කියන තියෙන න්‍යායයන් එක්ක සිංහලයේ තියෙන සිද්ධාන්තات එක්ක විධිමත් පාඨමාලාවේදී පටන් ගන්න විධිමත් පාඨමාලාවේදී පැහැදිලි කරන්න. එතකන් දැනට මේ ගැටලුව කරගන්න මේ ටික ඇති. ඒත් එක්කම අපි බලමු මේකේ දැන් අක්ෂර වින්‍යාසයේ තියෙන දෝෂ මොනවද කියලා. දෙවෙනිය ගන්නේ අක්ෂර වින්‍යාසයේ තියෙන දෝෂ ටික. එහෙනම් බලමු ගෝල් පේස් කියන එක ඉංග්‍රීසි වචනයක්. ඒක නිසා ඒක ගැන ලොකුවට සැලකිලිමත් වෙන්න ඕනේ නැහැ. හැබැයි ගෝලි නෙමෙයි. ඉතා පැහැදිලිව ගත්තොත් මේක ගෝල් කියලායි එන්නේ. ගෝල්. පේස් කියන එක මේ මෙහෙම පේස් කියලා ලියන්නත් පුළුවන්. නමුත් මේක ඉංග්‍රීසි වචනයක් නිසා මේක අපි මේ විදිහටම බාර ගමු. ගෝල් පේස් කියන එක මේ විදිහටම ගමු. පිට්ටනිය කියන එක හරි. යුද කියන්නේ යුද්ධ කියන එකෙන් තමයි මේකෙන්නේ.
යුද්ධ කියද්දී මේ දයන්නත් එක්ක මෙයා තනි වෙනවා. එතකොට යුද කියන එක මෙහෙමයි එන්නේ. යුද්ධ කියන එක ඉන්නේ මේ අල් දයන්නත් එක්ක මේ දෙන්න කපල් වෙලා ඉන්නේ. ඒ නිසා යුද කියන එක හරි. මේක නිවැරදි. හමුදා සංදර්ශනයක්. මම දැන් බෝඩ් එක මකා ගන්න ඕනේ නිසා මේ ආකාරයෙන් බෝඩ් එක මකා ගන්නම්. ගෝල්පේස් පිට්ටනියේදී යුද කියලා කියන්නේ යුද්ධ කියන එකෙන් ගත්තා යුද කියලා යුද හරි හමුදා සංදර්ශනයක් දර්ශන කියලා කියද්දී මෙහෙමයි ලියන්නේ දර්ශන කියලා ප්‍රදර්ශන සංදර්ශන මෙන්න මේ ආකාරයෙන් ලියන්න ඕනේ. එහෙමනම් සංදර්ශන කියලා ගත්තොත් සංදර්ශන දැන් දර්ශනීය එක විදියට ගන්න පුළුවන් ප්‍රදර්ශනය ඒ විදියට ගන්න පුළුවන් දර්ශන කියන වචනේ මතක තියාගන්න. ඒකත් එක්ක මේ ෂණයෝගය මෙන්න මේ ෂණයෝගයේ එකට එන්නේ කොතනාවත් මේ ෂයන්නවුත් මේ නයන්නම තමයි. තව ෂණයෝගයක් තියෙනවා මේ ෂණයෝගයේ මේ ෂයන්නවුත් මේ නයන්නමයි එන්නේ. අක්ෂණ වේ යෝගය කියලායි කියන්නේ. මේ අල් කයන්න වෙනුවට කයන්නට ෂයන්න බැඳෙනවා. මේ ෂයන්නට මේ අල් කයන්නවුත් ෂයන්නමයි. ඒකට නයන්න මේ නයන්නමයි ඉක්ෂණ තාක්ෂණ පරීක්ෂණ නිරීක්ෂණ අක්ෂණයකින් ඒ විදියටයි එන්නේ. එහෙනම් මෙතනදී සංදර්ශන කියලා ගත්තොත් ප්‍රදර්ශන කියලා ගත්තොත් දර්ශනීය කියලා ගත්තොත් මේ ෂණ යෝගයේ මේ ආකාරයටයි යන්නේ. අල් රයන්නක් આવොත් මේෂ එනවම කියලා නීතියක් නැහැ. වර්ෂය කිව්වොත් එහෙම මෙහෙම එන්නේ. වර්ෂය කියලා හිතත්තොත් එහෙම වෙනස් වෙනවා. මේ අල් රයන්නත් එක්ක නෙමෙයි මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ දර්ශනය කියන එකත් එක්කයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට බලමු සංදර්ශනය කියලා. අපි ඉස්සර අහලා තියෙනවා ගමේ ආච්චිලා කියනවා වෑන් එකෙන් ගියානේ කියලා. එහෙම කියන්න බෑ. එහෙනම් අපි මේක කොහොමද බැඳිලා තියෙන්නේ කියලා බලමු සංදර්ශනය කියන එක. මෙහෙමයි බැඳෙන්නේ. එහෙනම් මේක අල් නයන්නම වෙන්න ඕනේ. අපි ගංගා කියොත් බිඳුවත් එක ගායන්න දාන්න පුළුවන්. අම්මා කියොත් අල් මයන්නත් එක්ක මායන්න දාන්න පුළුවන්. ඒකත් බිඳුව කියන සද්ද ඇහෙන එකක්. ඒ විදිහට ගන්න පුළුවන්. මාමණ්ඩි නැත්තම් බණ්ඩක්කා කියලා කිව්වොත් නැත්තම් ගන්ටාරේ කියලා කිව්වොත් වගේ આવොත් මේ අල් නයන්න එන්න පුළුවන්. එහෙනම් මෙතනදී එන්නේ යෝගේ නිසා මේක සංදර්ශනයක් කිව්වොත් අල් නයන්නයි එන්නේ. දර්ශන එහෙනම් සංදර්ශනයක් කියන එක පැහැදිලි. ඊගාවට පැවැත්තිනි විනි කියන එක අතීත කාලයේ ක්‍රියා අතීත කාලයේ කැලලක්. එහෙනම් විනි බැබළුනි දැනිනි රිදිනි හැඬිනි ඒ ඔක්කොටම එන්නේ මූර්ධජ නියන්න තමයි එන්නේ. පැවැත්තුණු කිව්වොත් එහෙම දැනුණු වැටුණු හැඬුණු කිව්වොත් ඒත් මූර්ධජ නියන්න. පැවැත් වුණ කියලා කිව්වොත් ඒත් මූර්ධජ නයන්න එන්නේ වුණ කියලා આવොත් එන්නේ. පැවැත්තුණු නැටුණු අන්න ඒ වගේ මූර්ධජ නයන්න එන්නේ. අතීතයට යනවා නම් අතීතයේ වෙච්ච දෙයක් කියනවා නම් අගට එන්නේ මූර්ධජ නයන්න. මූර්ධජ නියන්න. ඒ නිසා පැවැත්විනි කිව්වොත් උතෙන්ට මූර්ධජ නියන්නයි එන්නේ. ඊට පස්සේ බලමු එය නැරඹීමට බොහෝ පිරිස් පැමිණිය. මේක හරි නැරඹීමට හරි බොහෝ හරි පිරිස් හරි පැමිණියහ. පැමිණහ. ඒකත් වෙලා ඉවරයි. නයන්න මේ රීතිය ඇතුලේ ඇවිල්ලා තියෙන්නේ. මේ රීතිය නයන්න තියෙන්නේ. හයන්න ආවේ පැමිණහ කියන එක බහු වචනෙට ගත්තේ පැමිණියහ කියන එක තමයි මේ පැමිණහ කියලා කෙටි කරලා තියෙන්නේ. පැමිණහ කියන එකත් නිවැරදි. පැමිණියහ කීවත් නිවැරදි. මේ නයන්න නිවැරදි. පැමිණහ. ඒකට හේතුවත් මේ ආකාරයෙන් නයන්න එන නිසායි. ඊළඟට බලමු මේ අය අපේ වීරෝදාර සෙබළුන්ගේ දස්කම් දැක සතුටු වූහ. අපේ කියලා කිව්වත් කමන්නේ අපගේ කියලා කිව්වත් කමක් නැහැ. ඒකේ වැරද්දක් නැහැ. වීරෝදාර මම නැවත මේක මකලා ගන්නම්. වීරෝදාර වීර උදාර මේ දෙක එකට එකතු වෙච්චාම තමයි මේක දෙක සංදි වුණාම තමයි වීරෝදාර. එහෙනම් වීරෝ දාර මේ දායන් ඉන්නේ වීරෝදාර. එහෙනම් මෙතෙන්ට එන්නේ වීරෝ දාර සෙබළුන්ගේ. දැන් මේ සෙබළුන්ගේ කියන්නේ බහුවචනයක් නේ. මේක ඒක වචනෙට අරගෙන බලන්න ලයිනු දෙකක් එනවාද කියලා. එල්ල කියන සද්දයක් සෙබළුන්ගේ. සෙබල්ලා කියලා කියනවාද? සෙබල්ලා කියන්නේ නෙමෙයි. මේ සෙබලා කියලා කියන්නේ. සෙබලා කියලා කියන්නේ මොකද? සෙබල්ලා කියලා කියන්නේ නැහැ. අපි කුරුල්ලා කියන්න පුළුවන්. කුරුල්ලා කියලා කිව්වොත් ඒක බහුවචනයට කුරුළු වෙනකොට මේ එළු යන්නේ. ගාල්ල කියලා කියන්න පුළුවන්. ගාල්ල කියන එක බහුවචනයට උඩ ගාලු කියද්දි මෙහෙම එන්නේ. මල්ල මලු ඔහොමයි එන්නේ. හැබැයි
එහෙම නොවන තැන් තියෙනවා නම් ද්විත්වලකාරයක් එන්නේ නැත්නම් බොහෝ තැන්වලදී මුර්ධජ ලූ තමයි මේ ආකාරයට එන්නේ. එහෙනම් සෙබළු කියන එක මේ ආකාරයෙන් එන්නේ. සෙබළු කියන්නේ ලූ වලටයි එන්නේ. සෙබළු. මුකුළු සිනා, කැකුළු බත්, කුකුළු මස්, මකුළු දැල්, ඒ වගේ සෙබළු කියන එකත් ඒ ආකාරයටයි එන්නේ. ද්විත්වලකාරයකට ඒක වචනේ යන්නේ නැති නිසා ඒකේ රීතිය සෙබළු කියලායි එන්නේ. සෙබළුන්ගේ දස්කම් කියන එක හරි, දැක කියන එක හරි, සතුටු ඌහ කියන එක හරි. එහෙනම් දැන් මේකේ අක්ෂර වින්‍යාස දෝෂ සියල්ලම අපි නිවැරදි කරගත්තා. පද බෙදීමේ දෝෂ සියල්ලම නිවැරදි කරගත්තා. ඊට පස්සේ තියෙන්නේ මේක තනි වාක්‍යයකට ගලප ගන්න එකයි. එහෙනම් දැන් තනි වාක්‍යයකට ගලප ගන්න යන්. තනි වාක්‍යයකට ගලප ගන්න. බලමු දැන් මේක කොහොමද අමුණගන්නේ කියලා. අමුණගන්නේ කියන්නේ කෙටි කරන්න නෙමෙයි ඕන නැත්තේ වැරදි අඩුපාඩු හදා ගන්න විතරයි. ගෝල්පේස් පිට්ටනියේදී යුද හමුදා සංදර්ශනයක් පැවැත්විනි. පැවති අතර කියලා දාමු. පැවැත්විනි කියන එක පැවති අතර කියලා දාමු. ඔන්න පැවති අතර. අතර කිව්වොත් කමාවක් අනිවාර්යෙන්ම එනවා. එහෙනම් ඔන්න විරාම ලක්ෂණක් දැනගත්තා. මෙතෙන්ට කමාවක් එනවා. අතර එය නැරඹීමට බොහෝ පිරිස් පැමිණෙහ. මේ අය අපගේ වීරෝදාර සෙබළුන්ගේ දස්කම් දැක සතුටු වූහ. මෙන්න අග තියෙන්නේ බහුවචනෙන්. ආඛ්‍යාතේ බහුවචනෙන් තියෙන්නේ වූහ. එහෙනම් උනේ කවුද? වූහ කවුද? බොහෝ පිරිස් වූහ. එහෙම නැත්නම් මේ අය බොහෝ පිරිස් කියන්න නැත්නම් මේ අය කියන්න දෙකක් ඕනේ. ඒ නිසා මේ අය කියන එක අපිට ඉවත් කරගන්න පුළුවන්. මේ අය කියන එක අපිට ඉවත් කරගන්න පුළුවන්. බොහෝ පිරිස් සතුටු වූහ. බොහෝ පිරිස් සතුටු වූහ. දැන් පැමිණියහ. බොහෝ පිරිස් පැමිණියහ. අපේ සතුටු වූහ. පැමිණියහ සතුටු වූහ. එහෙනම් මේ පැමිණියහ කියන එක හයන්න අයින් කරලා පැමිණි කියලා ගත්තනම් හරි. පැමිණි කියලා ගත්තනම් හරි. පැමිණි කියන එක තියන්න ඕන තැන මෙතන නෙමෙයි නේද? මේ බලපුවාම මේ නැරඹීමට බොහෝ පිරිස් පැමිණි අපේ කියලා ගන්න බෑ. එහෙනම් මේ පැමිණි කියන එක කට් කරලා ගන්න ඕන නැත්නම් නැරඹීමට පැමිණි කියලා මෙතෙන්ට ගන්න. මේ පැමිණි කියන එක ගන්න ඕනේ මෙතෙන්ටයි. එහෙනම් මේ පැමිණි කියන එක පැමිණියහ කියන එක පැමිණි කියලා ගත්තා. පැමිණි කියන එක ගැළපෙන තැනට රිංගුවා. එහෙනම් ඒ නැරඹීමට පැමිණි බොහෝ පිරිස් අපේ වීරෝදාර සෙබළුන්ගේ දස්කම් දැක සතුටු වූහ. බලන්න වාක්‍ය දැන් ගැළපිලා ඉවරයි. නිවැරදිව ගැළපිලා ඉවරයි. පද බෙදීම හැදිලා ඉවරයි. අක්ෂර වින්‍යාසය හැදිලා ඉවරයි. මේ විරාම ලක්ෂණ හැදිලා ඉවරයි. එහෙනම් වාක්‍ය නිවැරදි. එහෙනම් ඔන්න දැන් අපි ලියමු බලන්න පුරුදු වෙන්න. එහෙනම් ලියමු ගෝල්පේස්. අපි නිවැරදිව ලියමු ගෝල්පේස්. අපි ඉස්සෙල්ලා මේ වචන ගලපගත්තනේ. පිට්ටනියේ දී යුද හමුදා සංදර්ශනයක්. යුද හමුදා සංදර්ශනයක් පැවති අතර. මේ පැවති අතර කමාවක්. එය නැරඹීමට. මෙන්න පැමිණි මෙතෙන්ට ගත්තා. එහෙනම් පැමිණි බොහෝ පිරිස්. දැන් මේ අය කියන එක අවශ්‍ය නැහැ නේද? පිරිස් හිටපු නිසා අපි අපගේ කියලා ගත්තොත් හරි සුමට වෙනවා. මේක සුමට වෙනවා. අපගේ කියලා ගමු. අපගේ වීරෝදාර සෙබළුන්ගේ අනුක්ත වෙලා නේද? සෙබළුන්ගේ ගේ කියද්දි එකට ලං වුණා නේද? දස්කම් දැක සතුටු වූහ. තනි වචනයක්. වූහ කියන්නේ තනි වචනයක්. විරාම ලක්ෂණේ නැවතීමේ තිත තියන්න. ඒක තිත පේන්න ටිකක් තියලා දාන්න. එහෙනම් අතර කියන එකට කමාවක් ආවා. මෙන්න විරාම ලක්ෂණයක්. තිතක් ආවා අගට. ඔන්න විරාම ලක්ෂණයක්. අන්න විරාම ලක්ෂණත් හරි, පද බෙදීමත් හරි, අක්ෂර වින්‍යාසයත් හරි, වාක්‍ය මුල මැදාග හොඳට ගැලපෙනවා. ව්‍යාකරණානුකූලවත් හරි. බලන්න වාක්‍ය හරි අර්ථවත්. ගෝල්පේස් පිට්ටනියේදී යුද හමුදා සංදර්ශනයක් පැවති අතර ඒ නැරඹීමට පැමිණි බොහෝ පිරිස් අපගේ වීරෝදාර සෙබළුන්ගේ දස්කම් දැක සතුටු වූහ.
සතුටු වූහ. බලන්න හරිම සුන්දරයි. හරි ලස්සනට ගැලපුණා. බලන්න මේ සිංහල භාෂාව නමන්න පුළුවන් ගොඩාක් තැන් වලින් නමන්න පුළුවන්. තව ක්‍රමයක් බලමු. ගෝල්පේස් පිට්ටනියේදී යුද හමුදා සංදර්ශනයක් පැවැත්විනි. මෙතන පැවති කියලා ගත්තා. මේ පැවති කියන කෑල්ල මම මෙතෙන්ට දැම්මොත් පැවති යුද හමුදා සංදර්ශනයක් එය කියලා තියෙන හින්දා මේ අල් කයන්න කපමු. මේ අයන්න ඉතුරු වෙනවා. ඒ නිසා මේ එයත් කියන එකත් ගන්න පුළුවන්. සංදර්ශනයක් පැවති අතර එය නැරඹීමට පැමිණි බොහෝ පිරිස් අපේ වීරෝදාර සෙබළුන්ගේ දස්කම් දැක සතුටු වූහ. එහෙනම් බලන්න පැවති කියන කෑල්ල මෙතෙන්ට ගත්තා. ගෝල්පීස් පිට්ටනියේදී පැවති යුද හමුදා සංදර්ශනය නැරඹීමට දැන් ඒ අයින් වුණා. ඉස්සරලා ඒ ගත්තා. දැන් ඒ අයින් වුණා. නැරඹීමට දැන් පැමිණි කියන කෑල්ල මෙතෙන්ට ගත්තා. පැමිණි බොහෝ පිරිස්. එතකොට මේ කෑල්ල අයින් වුණා. අර වගේමයි මේ කෑල්ල අයින් වුණා. අපගේ වීරෝදාර සෙබළුන්ගේ දස්කම් දැක සතුටු වූහ. සිංහල නැමෙනවා ගොඩක් තැන් වලින්. එහෙනම් ඒ ක්‍රමෙත් ලියලා බලමු. ගෝල්පේස් වේගෙන් ලියන්න. පිට්ටනියේදී පැවති යුද හමුදා සංදර්ශනය නැරඹීමට පැමිණි බොහෝ පිරිස් අර වගේමයි ඉතුරු ටික අවසානයේ ඒ වගේමයි අපගේ වීරෝදාර සෙබළුන්ගේ දස්කම් දැක සතුටු වූහ. අපි මෙතන බහුවචනෙන් තියලා තියෙන හින්දා බහුවචනෙන්ම තිබ්බා. අපිට ඕන නම් මේක සතුටු විය කියලා ගන්නත් තිබ්බා. එහෙම වුණා නම් මොකද්ද වෙන්නේ? බොහෝ පිරිස් කියලා කියන්න බෑ. පැමිණි අය නෙමෙයි. පැමිණිය වුන් සතුටු විය. එච්චර බරපතල වෙනස්කමක් කරන්න යන්න එපා. මේකේ ඔරිජිනල් භාවය තියන්න. මේකේ ප්‍රධාන දේ නැති කරන්න එපා. මේකේ ඔරිජිනල් බවට හානියක් නොකර තනි වාක්‍යයෙන් ගන්න. අර එහෙම ගත්තා නම් පැමිණි වුන් කියවනම් ඔරිජිනල් භාවයට හානියක් වෙනවා. ඔරිජිනල් භාවයට හානි කරලා අපිට වෙන වචන දාලා ආදර්ශ දාලා හදන්න පුළුවන්. තුනෙන් එහෙකට කෙටි කරන්න කිව්වනම් තුනෙන් එහෙකට කෙටි කරන්න මේ ප්‍රශ්න පත්‍රේ කියලා නැහැ. නමුත් මේක වැරදිලා හරි තුනෙන් එහෙකට කෙටි කරන්න කියලා ආවොත් අපි කරන්නේ කොහොමද කියන එකත් පොඩ්ඩක් බලමු. අපි ඒකත් පොඩ්ඩක් බලමු. කෙටි කරන්නේ කොහොමද කියලා. ඔන්න සතුටු මොකද්ද උනේ? සතුටු වුණා. කවුද? නැරඹීමට පැමිණි බොහෝ පිරිස් සතුටු වුණා. මොනවද දැකලාද? අපේ වීරෝදාර සෙබළුන්ගේ දස්කම් දැකලා සතුටු වුණා. අපගේ වීරෝදාර සෙබළු කියපුවාම යුද හමුදා, ගුවන් හමුදා, නාවික හමුදා එහෙම තියෙනවා. ඒ නිසා මේක රණවිරුවන්ගේ කියලා කෙටි කරගන්න පුළුවන්. එහෙම වුණොත් රණවිරුව කියපුවාම යුද, නාවික, ගුවන් තුන්ගොල්ලොම ඉන්නවා. හැබැයි මෙතන කියන්නේ යුද හමුදා රණවිරුවන්ගේ. එහෙනම් අපිට ගන්න පුළුවන් යුද කියන වචනේ අරගෙන විරුවන්ගේ කියලා ගන්න පුළුවන්. අර සුව විරුව කියලා කිව්වේ කොරෝනා කාලේ වගේ යුද විරුවන් නැත්තම් විරුවන්ගේ. දැන් ගෝල්පේස් පිට්ටනියේදී යුද හමුදා සංදර්ශනයක් පැවැත්විනි. ගෝල්පේස් පිට්ටනිය කියලා කිව්වත් එකයි, ගෝල්පේස් එක කියලා කිව්වත් දල වශයෙන් පිට්ටනිය කියලා කිව්වොත් වඩාත් හොඳයි. නමුත් මේක අපි කෙටි කරගන්න එපයි. කෙටි කරගන්නවා නම් මේකේ අකුරු ගණන් කරලා බැලුවොත් එහෙම අර පද බෙදීමේදී අකුරු ගණන් කරලා පද බෙදපු ඉරිකැලි ටික ගණන් කරලා බලන්න රෙකෝඩින් එක බලලා 21ක් තියෙනවා. 21කින් 3න් පංගුවක් කියන 7කට කෙටි කරගන්න ඕනේ. එහෙනම් යුද විරුවන්ගේ. එතකොට මම මෙහෙම කියනවා. යුද විරුවන්ගේ දස්කම් දැක සතුටු වූහ. බොහෝ පිරිස් සතුටු වූහ. නැරඹීමට පැමිණි බොහෝ පිරිස් සතුටු වූහ.
නරඹන්නෝ නරඹන්නන් සතුටුහ නරඹන්නන් නෙමෙයි එතකොට නරඹන්නෝ සතුටුහ එහෙනම් යුද විරුවන්ගේ ගෝල් පේස් යුද විරුවන්ගේ කියලා කිව්වොත් එතකොට නිකන් ගෝල් පේස් එකේ ඒගොල්ලෝ හැමදාම ඉන්නවා වගේ මේගොල්ලෝ ගෝල් පේස් එකට ඇවිල්ලා හිටියේ එහෙනම් යුද විරුවන්ගේ ගෝල් පේස් මෙතෙන්ට ගන්න එතකොට අර්ථය වැඩි වෙනවා යුද විරුවන්ගේ ගෝල් පේස් මුලට ගත්තා නම් ගෝල් පේස් එකේ හැමදාම ඉන්නවා වගේ අර්ථයට හානියක් වෙනවා. එහෙනම් ගෝල් පේස් යුද විරුවන්ගේ ගෝල් පේස් හමුදා සංදර්ශනයක් පැවැත්විලා තියෙන්නේ. යුද විරුවන්ගේ තියෙන්නේ හමුදා සංදර්ශන තමයි වෙනේව නැහැ. එහෙනම් සංදර්ශනය නැරඹුවෝ ගෞරවාර්ථ වගේ නිකන් ගොඩාක් අය නැරඹුවෝ සතුටුහ නැරඹුවෝ මෑනියෝ වගේ නැරඹුවෝ ගෞරවාර්ථෙන් නැරඹුවෝ දැන් 1 2 3 4 5යි තව දෙකක් දාන්න පුළුවන් සතුටු වූහ බලන්න 7යි කෑලි 7න් වැඩේ ඉවරයි 21න් 7යි කියන්නේ 3යි 3න් 1යි 3න් එකකට කෙටි වෙලා තියෙනවා යුද විරුවන්ගේ ගෝල් පේස් සංදර්ශනයේ නැරඹූ සතුටුහ ඕන්නම් මේ දස්කම් ගන්නත් තිබ්බා යුද විරුවන්ගේ සංදර්ශනයේ අයින් කරලා ඕන්නම් නැතුව 7 ඇතුලේ ඉන්න ඕනේ නැත්තම් යුද විරුවන්ගේ ගෝල් පේස් සංදර්ශනයේ දස්කම් ඕන්නම් ගන්න තිබ්බා මෙහෙම සංදර්ශනයේ දස්කම් නැරඹුව එහෙම වුණොත් 8ක් වෙනවා. එතකොට තියන්න බෑ. ඕන්නම් සංදර්ශනය කියන එක අයින් කරලා දාලා දස්කම් නැරඹුව සතුටුහ කියලා ගන්නත් පුළුවන්. යුද විරුවන්ගේ ගෝල් පේස් දස්කම් නැරඹුව සතුටුහ කියලා ගන්නත් පුළුවන්. එතකොට ඔබ තීරණය කරන්න ඕනේ දස්කම් කියන එකද ඕනෑම වචනය සංදර්ශනය කියන එකද ඕනෑම වචනය කියලා ඔබ තීරණය කරන්න ඕනේ. එතකොට දස්කම් දාලා තිබ්බත් ලකුණු දෙයි සංදර්ශනය කියලා තිබ්බත් ලකුණු දෙයි කෙටි කරද්දී නැති වෙන විශාලම ප්‍රශ්නේ තමයි ඒ වචනද මේ වචනද ඉතාමත්ම වැදගත් වෙන්නේ කියලා. කොහොමත් සතුටු වෙන්න නම් දස්කම් තියෙන්න ඕනේ නැතුව සතුටු වෙන්න බෑ. හැබැයි සංදර්ශනයේ නැරඹුවා කියන්නේ ඒගොල්ලන්ගේ වැඩකිට තමයි බැලුවේ. ඒගොල්ලන්ගේ වැඩකිට දැක්කේ නිසා දස්කම් කියන වචනෙට වඩා මම නිර්දේශ කරන්නේ සංදර්ශනයේ නැරඹුවෝ සතුටු වූහ යුද විරුවන්ගේ ගෝල් පේස් සංදර්ශනයේ නැරඹුවෝ සතුටු වූහ වචන 7යි 21න් 7යි වැඩේ හරි ලස්සනට මේක කෙටි වුණා. මෙන්න මේ ආකාරයෙන් අපිට පුළුවන් සිංහල භාෂාව අකුලන්න. මම කමි, මම බත් කමි, මම රතුපත් කමි, මම රතුපත් සෙමින් කමි, අහිංසක මම රතුපත් හෙමින් කමි, මම අහිංසක මම නටමින් දුවමින් හඬමින් පණිමින් වමට හැරෙමින් දකුණට පණිමින් රතුපත් හෙමින් කමි බලන්න භාෂාව විකාශනය වෙන ආකාරය. එහෙනම් මේක කෙටි කරන්න කියලා කිව්වොත් වචනයකට කෙටි කරන්න කිව්වොත් කමි, මම කමි, මම බත් කමි, රතුපත් මම කමි, රතුපත් හිමින් කමි ටික මේක විකාශනය වෙනවා අර වචන ගානට. වචන සංඛ්‍යාවෙන් 3න් එකකට කෙටි කරනකොට ඊටාම අර්ථවත් ටික තමයි මුලට දාගන්න ඕනේ. නැත්නම් ඒකෙන් තමයි අපි සාරාංශකරණය හදාගන්න වෙන්නේ. මේක උදාහරණයක් මේ ඇත්ත විභාග ප්‍රශ්න පත්‍රයක නුදුටු කෑල්ලක් මම ඔබට උදාහරණයක් විදියට ගන්න පුළුවන් උනේ. මෙතනදී මම ගත්තේ මේක කෙටි කරන්න කියලා. මෙහෙම නෙමෙයි ඔබට එන්නේ විශාල වාක්‍යයක්. විශාල ඡේදයක් දෙයි 3න් එකකට කෙටි කරන්න කියලා. ඒකේ ආරම්භය තමයි මම මේ පෙන්වන්නේ මෙන්න මෙහෙම තමයි මේක යන්න ඕනේ විදිහ කියලා. අපි ඒ විදිහට ඉස්සරහට දැන් ඊළඟ දවසේදී මම කරන්න බලාපොරොත්තු වෙන IQ වල පාස් පේපර් එකක් අරගෙන ඒකේ යම්කිසි ගැටලුවක් අරගෙන කෙටිම ක්‍රමෙන් විසඳන ආකාරයේ වැඩි විස්තර දාන්නේ නැතුව කෙටිම ක්‍රමෙන් පිළිතුරට ළඟා වෙන ආකාරය පිළිබඳව IQ පිළිබඳව ඊළඟ දවසේදී මම කතා කරනවා. මේ ආකාරයට ඔබට කෙටි කොටස් ටිකක් යම් ඇත්ත ප්‍රශ්න පත්‍ර වලින් ගත්ත කෙටි කොටස් ටිකක් දිගින් දිගටම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේකත් එක්ක ඔබට සම්බන්ධ වෙන්න මෙතෙක් බැරි වුණා නම් අපගේ WhatsApp සමූහයත් එක්ක සම්බන්ධ වෙන්න පහත දාලා තියෙනවා මේ link එකේ පහත දාලා තියෙනවා WhatsApp link එකක්. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට WhatsApp සමූහයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒත් එක්කම තියෙනවා ඔයාලට
Facebook සමූහයක් තියෙනවා. Facebook සමූහයක් දාලා තියෙනවා. ඒ Facebook සමූහයටත් ඔයාලා අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. මොකද WhatsApp group එකක් පිරුණාට පස්සේ ඊළඟ group එකට යනකොට ඔයාලා හැලෙන්න පුළුවන් අතරමැද ඉන්න අය. ඒ නිසා Facebook සමූහයටත් ඔබ සම්බන්ධ වෙන්න. Facebook සමූහයට සම්බන්ධ වෙච්චාම follow කියලා බෙත්තමක් තියෙනවා. Facebook සමූහයට සම්බන්ධ වෙනකොට ඒකේ තියෙන link එක විතරක් click කරලා නවතින්න එපා, නතර වෙන්න එපා. link එක click කරාට පස්සේ follow කියලා එකක් තියෙනවා. follow කියන එක click කරන්න. එතකොට ඔබ අපේ Facebook සමූහයට සම්බන්ධ වෙලා අවසන් වෙනවා. එතකොට අපි කරන සියලු දේවල් ඔබට බලා ගන්න පුළුවන්, කරන සියලු විස්තර සහ මේ රෙකෝඩින් දිගටම නැරඹීමේ හැකියාව ඔබට තියෙනවා. මේ ආකාරයෙන් නොමිලේ කරන රෙකෝඩින් ටික ඔයාලට නරඹ ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් Facebook සමූහයත් එක්ක සම්බන්ධ වෙන්න. ඒකත් එක්ක తాවකාලිකව WhatsApp සමූහයත් එක්ක සම්බන්ධ වෙන්න. ඒකත් එක්ක අපි මේ ගමන ඉස්සරහට යන්. මොකද මේක ඔයාලට විභාගයට ඇප්ලිකේෂන් දාන ගොඩාක් අය මේ වෙනකොට ඉන්නවා. ඒගොල්ලෝ මගේ ඇරෙන නිසා මම විධිමත් පාඨමාලාව තව චුට්ටක් ප්‍රමාද කරනවා. නමුත් ඔබට ප්‍රමාදයක් නොවෙන්න මේ ආකාරයෙන් පුංචි පැහැදිලි කිරීම ටිකක් පහුගිය ප්‍රශ්න පත්‍ර අරගෙන දිගින් දිගටම කරගෙන යනවා. ඒකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් සියලු දෙනාට ආයුබෝවන්, සුබ රාත්‍රියක්.